සිද්ධිය සිද්ධ වුණේ රජගහනුවර. අපි අද විමානවත්වයේ 5 වෙනි වර්ගයේ 4 වෙනි කතා වස්තුව අපි ඉගෙන ගන්න. රජගහනුවර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. හරි සිල්වත්, අහිංසකයි. හොඳට බණ භාවනා කරනවා, ධර්මයේ නුවණින් විමසනවා. හැබැයි බලන්න මේ කෙනෙකුට ඉතින් ධර්ම මාර්ගයේ හැසිරෙන්න තියෙන බාධා සංසාරගත කර්ම දෝෂයක් වගේ කනේ අමාරුවක් හැදුණා. ඉතින් මේ වේදනාවෙන් උන්වහන්සේ ගොඩාක් පීඩා විඳ ඉන්නේ. ඉතින් බණ භාවනාව දියුණු කරගන්න අමාරුයි. අර භාවනා කරගන්නකොටම අර කනේ වේදනාවම ප්‍රකට වෙවි යනවා. සිහිය පිහිටව ගන්න අමාරුයි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුටුවා. වීරියෙන් නමුත් මේ භික්ෂුව කරන තාමේ හැසිරීම ඉන්ද්‍රියම් මෝරා ගිහින් යන මට්ටමට දියුණුයි. නමුත් මේ භික්ෂුවට මේකේ ප්‍රතිඵල ලබන්න අමාරු මේ කනේ කැක්කුම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුවා මේ කනේ කැක්කුම සුව වෙන්නේ කොමකින්ද? බලනකොට බුදුරජාණන් වහන්සේ දුටුවා කකුළු ව්‍යංජනයක්. කකුළු ව්‍යංජනයක් එක්ක ඇල්හාලේ බත් සමග කකුළු ව්‍යංජනයක් ආහාරයට ගත්තොත් ඒ රෝගේ සුව වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා උදේ මහා කරුණාවෙන් ඒ භික්ෂුන් වහන්සේ දෙස බලලා බැලුවා අද කොහෙද ඒ වගේ කකුළු ව්‍යංජනයක් සහිත ඇල්හාලේ බතක් උයන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පේනවා දිවසට මගදී එක්තරා වීදියේක උපාසක මහත්තයෙක් මේ කකුළු ඒ කියන්නේ එක්තරා මිනිසෙක් කකුළු ව්‍යංජනයක් හදනවාද ඇල්හාලේ බත් එක්ක. ඒතර අර භික්ෂුවට සප්පාය විදියටමයි ඒක තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා පිණ්ඩපාතේ සංඝය වඩිනකොට අර කණේ අමාරුත් වෙන භික්ෂුවට කතා කළා. පින්වත් භික්ෂුව ඔබ අද පිණ්ඩපාතේ වඩිනකොට මගදී අසවල් වීදියේ පිණ්ඩපාතේ වඩින්න. ඊට පස්සේ එහෙම බුදුරජාණන් වහන්සේ වදාළට පස්සේ අර භික්ෂුව කල්පනා කළා ශාස්ත්‍රඥ වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දක්නාසේක. ඒ නිසා මගේ යහපතටයි මේ වදාරන්නේ කියලා හිස් මුදුරින් පිළිගත්තා. මේ වීදියේ වැඩම කළා. උන්වහන්සේ අර වීදියේ වැඩම කරනකොට ඉස්සල්ලාම ඒ වීදියේ තියෙන අර ගෙදර. ඒ ගෙදරට වැඩියා. ඉතින් ඒ ගෙදර හොඳ කකුළු ව්‍යංජනයක් උයලා ඊට පස්සේ ඇල්හාලේ බත් උයලා ඒ ගෙදර මිනිසයා පුටු ආහාර ටික ලැබෙනකල් එළියේ හාන්සි පුටු වෙලා ඉන්නවා. අර ස්වාමීන් වහන්සේ දැක ගමන් උපන් සද්ධාවේ ගෙදරුන්දට කතා කළා ඒ ඉක්මනට මේ ආහාර ටිකක් අරන් වරින් කියලා අර රස්නේ පිට ඇල්හාලේ බත් එක්ක කකුළු ව්‍යංජනේ පූජා කළා. ස්වාමීනි ඈතට වඩින්න අවශ්‍ය නැහැ මෙහි ඉඳගෙන වළඳන්න කිව්වා. ඉතින් ඒ පිළිකන්නේ පැනව ආසනේ ඉස්සරහ පිළි පැනව ආසනේ උන්වහන්සේ වැඩ හිටියා. දන් වැළඳුවා. ගිමනින් ක්ලාන්තව පිපාසයෙන් හිටපු කෙනෙකුට සීතල දිය පැන්කල 100කින් නැවුවා වගේ ශරීරයේම සිසිල් වෙලා ගියා. අර කකුළු ව්‍යංජනේ වළඳනකොට ඊට පස්සේ උන්වහන්සේට කය සිසිල් බව එහෙම ඇති වෙනකොටම අර වළඳ හිටපු දාන ටික එහෙම්ම නවත්තලා එහෙම කයට සිය පීටෙව්වා. මෙතුවක් කාලයකට උන්වහන්සේ වඩපු ගුණධර්ම වැඩපු වීරිය පිහිටවපු සිහිය පුරුදු කරපු නුවණ ප්‍රකට වුණා. එහෙම නිකලෙස් වුණා. පුදුම සහගතයි. ඒ කාලේ මිනිස්සු කොච්චර පින්වන්තද පින්වත්නි. පින අහක යන පින් නේද මේ තමන්ගේ ගෙදරට මේ වැඩම වන්නේ. ඊට පස්සේ ඇයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ යම් කිසි කෙනෙක්ගේ දානයක් වළඳලා යම් භික්ෂුවක් රහත් වුණොත් ඒ උපාසකයාට ඒ උපාසිකාවට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා. යම් කිසි කෙනෙක්ගේ දානයක් වළඳලා යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් සිවුරු සෙනසුන් පාවිච්චි කරන්නේ කෙලෙස් දුරු කරන අදහසින් නම් ඒ මිනිසුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් උන්වහන්සේ දන් වළඳලා අර උපාසක මහත්තයා කිව්වා උපාසකේ මගේ අවුරුදු ගණනාවක් තිබ්බ කනේ අසනීපයක් තිබ්බ ඒ රෝගී අද සංසිඳුණා. ඉතින් ඒ නිසා ඔබ විසින් දුන්න දාණය අද ඖෂධයක් වුණා. උපාසකය ගෞතම බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේගේ ලය මණ්ඩලෙන් උපන් දරුවෙකුට ඖෂධ දානයක් පූජා කළා කියලා උපාසකයෝ බොහෝ කාලයක් සතුටු වෙන්න.
ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා අනුමෝදනා කරලා ඒ රහතන් වහන්සේ වැඩම කළා. අර උපාසක මහත්මයාට තමන් දුන්න දාණයෙන් අර ස්වාමීන් වහන්සේගේ රෝගය සංසිඳුණා කියලා අහපු එකත් එක්ක ඇතිවෙච්ච ප්‍රීතිය හිතා ගන්න බෑ. පුදුම සන්තෝෂකින් හිටියා. ඉතින් ඔය වාගේ ඉඳලා පස්සේ කාලෙක ඒ ගමේ ඇතිවෙච්ච යම්කිසි වසංගත රෝගීකින් ඒ උපාසක මහත්තයා මලා. ඒ උපාසක මහත්තයා දෙව්ලොව උපදුනා. ඔහුගේ කතාවයි මේ විමානවත්තුව. මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ දෙවියව දැක්කේ. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් 700ක් තියෙනවා. කාමර 700ක මාලිගාවක්. වෛරොඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. ශීතකලුයි සුන්දරයි. ඔබ මේ විමානයේ ඉඳගෙන පානය කරනවා, අනුභව කරනවා. දිව්‍ය වීණාවෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය රසය, පංචකාම ගුණ, රන් ආභරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවක් නිතර නිතර නටනවා. අප්‍රමාණ දිව්‍ය සැප. මං අහන්නේ මේකයි. මනුස්ස ලෝකෙ ගොඩාක් පින් කරන්න නැතිනේ. ඉතින් මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව ඇහුවේ. ඒ අහපු කාරණාවට ඒ දිව්‍ය රාජයා මේ විදිහට උත්තර දෙනවා. විමාන දොරටුවේ සීයේ උපද්දවලා දෙන රන් කකුලුවෙක් නම් ඉන්නවා ස්වාමීනි කිව්වා. ඒ කියන්නේ යාගේ විමානෙන් එළියට යනකොටම රිදී පාටට කකුල් 10ක් තියෙන දෙපැත්තට කකුල් 5 කකුලුවෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ දිව්‍ය රාජයා හැම වෙලාවෙම විමානෙන් එළියට යනකොටත් උඹ දිව්‍ය ලෝකේ උපන්නේ කකුළු ව්‍යංජනයක් නිසා කියලා සිහි කරන කකුලුවෙක් ඉන්නවා. එළියේ ඉඳලා ඇතුළට එනකොට උඹ සැප විඳින්නේ කකුළු ව්‍යංජනයක් පූජා කරපු නිසා කියලා සිහිය උපද්දවන කකුලුවෙක් ඉන්නවා. පුදුම සහගතයි. පුදුම සහගතයි. ඉතින් ඒ නිසා ස්වාමීනි සිහිය උපද්දලා දෙන කකුලුවෙක් නම් ඉන්නවා කීවා. ඉතින් රාත්තරනේ නිම වෙලා තියෙන්නේ. හරි ලස්සනයි. පාද 10ක් තියෙනවා. ලස්සනට බබලනවා. ස්වාමීනි ඕක තමයි කො ඉස්සර පින මං කරපු කකුළු එන්ජිනේ කතාව කියවා. ඉතින් මෙවැනි ලස්සනක් ආනුභාවයක් ප්‍රීතියක් මට ලැබුණේ ඒ නිසා. බබලි ඉන්න ප්‍රියමනාප සැප උපද්දවන එළිය විහිදෙන ආලෝකයෙන් මේ විමානයේ බබලන්නේ සංඝයා වහන්සේ නමකට කකුළු එන්ජිනයක් පූජා කරපු නිසා කියවා. එතකොට බලන්න පින්වත්නි මේ ලෝකෙට තථාගතයන් වහන්සේලා පහළ වීම, තථාගත ශ්‍රාවකයන් වහන්සේලා පහළ වීම කොයි තරම් ශ්‍රේෂ්ඨද? පින්කෙත